හරි ඉතින් ඔයාලා කාලෙකින් ඔන්න ඔයාලා බලන්න මං ආව එක්සෑම් එකට මාස දෙකක් තියෙද්දි ඔන්න දැන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා දැන් තත්ත්වය අනුව කොහොමද අඩුම තරමේ ගේමක් ගහගන්නේ අපි මොනවාද කරගන්න ඕනේ දැන් ඉන්න තත්ත්වෙට අනුව තව මාස දෙකකුත් නැහැ මම හිතන්නේ දවස් නෑ මාස දෙකක් ඇති දවස් 70ක් විතර තමයි ඇත්ත මම ගණන් කරන්නේ. ඒකෝට දැන් අද අපි මේ වීඩියෝ එකෙන් ඇත්තටම අද කතා කරන්න යන්නේ A level කොමර්ස් කරන ළමයි කොමර්ස් ආර්ට් කරන ළමයිට ගොඩක් මේ ඉකොනොමික්ස් කියන සබ්ජෙක්ට් එකට අපි මොනවාද කරන්නේ ගේමක් ගහන්නේ කොහොමද ඒකත් දාගන්නේ කොහොමද හරිද අපි මේක අද ශනික කතා කරමු ඔයාලගේ කාලය අපරාධේ නැත්තම් මං සුපිරියට මේක ඔයාලා බලන්න අනිවාර්යෙන් ඔයාලට දල අදහසක් ඒවා මේ වෙලාවේ මොනවද කරන්න ඕනි කියලා හරිද එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පටන් ගත්තොත් ඔයා දැන් ඉන්න තත්ත්වය අනුව ඇත්තම කතාව කිව්වත් මේකයි ඔයා දැන් C මට්ටමක වගේ ඉන්නවා නම් ඔයාට ඇත්තටම අමාරුයි දවස් 50කින් නෑ ඔයා S එකක වගේ ඉන්නවා නම් ඔයාට ඇත්තටම අමාරුයි දවස් 60කින් ඒකට යනවා කියන එක. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න තත්ත්වය අනුව. ඔයා සාමාන්‍යයෙන් ඇත්තටම ඔයා අඩුම තරම ඔයා දැන් C එකක S එකක ඉන්නවා නම් මං එයාලට වෙනම දෙයක් කියන්නම්. හරිද? වෙනම ප්ලෑන් එකක් මං කියන්නම්. දැන් මම මේ කියන්නේ අඩුම ඔයා දැන් මීටරයක් කියලා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් දැන් ඔයාට 12 වසරත් පුළුවන් 13 වසරත් පුළුවන් මට සාමාන්‍යයෙන් දැන් ඉකොන් පේපරේ එච්චර අර කොන්ෆිඩන්ස් පිට ඉන්නවා ලියා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඉන්න කට්ටියට ඔයාට මං කියන්නේ ඔයාට A+ එකක්. ඒ කියලා කියන්නේ ඔයාට 90ට වඩා ස්කෝර් කරන්න වෙනවා නම් ස්කෝර් කරන්න ආසයි නම් ඔයාට ඇත්තටම MCQ එකේ ඉකොන් 45ක් විතර ගහන්න වෙනවා. මේ කියන්නේ දලව කියන්නේ. මොකද අපිට සෙකන්ඩ් පාර්ට් එකේ හොඳටම ලකුණු ස්කෝර් කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. මට ඒ වගේ මට සෙකන්ඩ් පාර්ට් එකේ මම හොඳටම ස්කෝර් කරා. මට සෙකන්ඩ් පාර්ට් එකේ හොඳට ස්කෝර් කරා. මට මේකට තිබ්බ MCQ 45යි ඉකොන් පේපරේ. හරිද? ඊට පස්සේ ඔයාට ඒකට යනවනම් මට 37 38ක් වගේ ගහගන්න වෙනවා 75කට වගේ යනවනම් හරිද ඔයාට B එකකට වගේ යන්න ඕන නම් ඔයා අඩුම MCQ 30ක් වගේ ගහගන්න ඕනේ 32ක් 30 ඒ කියන්නේ 30ක් ගැහුවගෙන ඒ කියන්නේ 65 ඒ කියන්නේ 65 පව් ගන්න 35ක් 36 වගේ ගහලා ඉන්න. හැබැයි 42 ගහලා B ගත්තේ හොත් ඉන්නවා. හරිද? ඒක වෙනම කතාවක්. හරිද? එතකොට දැන් මං මෙන්න මේ MCQ 25 හැදෙන්නේ කොහොමද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් දැන් මං ගිය අවුරුද්දේ 2025 ඉලව පේපරේ බලවුවා. අපි ලියපු පේපරේ බලවුවා. දැන් එතකොට 25ක් එන්නේ 12 වසරෙන් තමයි මට ඒක දැක්ක ගමන් තේරුනේ. 12 ශ්‍රේණියෙන් MCQ 25ක් අහලා තිබ්බා. ඊට පස්සේ 13න් MCQ 25ක් අහලා තිබ්බා. දැන් මම පළවෙනිවටම බලන්න ඕනේ උඹට පුළුවන් පාඩම් මොනවාද ඔයාට බැරි පාඩම් මොනවාද හරිද ඔයාට එක පාඩම පුළුවන්ද පළවෙනි පාඩම පුළුවන් නම් ඔයාට දෙවෙනි පාඩමක් පුළුවන් නම් තුන්වෙනි පාඩමක් පුළුවන් නම් හතරවෙනි පාඩමක් පුළුවන් නම් ඒ කියලා කියන්නේ දැන් මම මෙතන ගහලා තියෙන ප්ලෑන් එක වෙනම කතාවක්. ඒතකොට දැන් ඔයා පළවෙනියටම බලන්න ඕනේ ඔයාට පුළුවන් දේවල් මොනවාද ඔයාට බැරි දේවල් මොනවාද කියලා. මං කියන්නද එළව කරන ගොඩක් ළමයි කෙලව ගන්න තැන. ඔයාලා හැමදාම කරන්න ඔයාට පුළුවන් දේවල් විතරයි. මම මේක ගොඩක් දැකලා තියෙනවා. සමහර ළමයිට පළවෙනි පාඩම ගොඩක් පුළුවන්. ඉතින් මොකද්ද කරන්නේ? එක්සෑම් එක ලඟ වෙලත් පළවෙනි පාඩම බල කාලේ නාස්ති කරනවා. අන්න ඒක වෙන්න බෑ බං. උඹ දැන් මේ මාස දැන් දවස් 60ක් 70ක් තියෙනවනේ. එතකොට උඹ වැඩිම මේ සබ්ජෙක්ට් එකේ උඹට දැන් ලකුණු තව වැඩි කරගන්න ඕනේ. තියෙන ටික පොලිෂ් කරගන්නත් ඕනේ. ඒකමම උඹට දන්න දේවල් නැත්නම් ඔයා දන්න දේවල්, ඔයා නොදන්න දේවල් ඔයා නොදන්න දේවල් ගැන ફોකස් එකක් දෙන්න ඕනේ. ඔයාට හැම වෙලේම අමතක වෙන තැන්. ඔයාට MCQ කරන්න ගියාම ඔයාට හැමදේම වරදින්නේ මොන වගේ තැනද? ඔයා දැන් කරලා තියෙනවනේ සාමාන්‍යයෙන් දැන් දවස් 60ක් විතර කලින් තියෙද්දි සාමාන්‍යයෙන් එළ කරන ළමයෙක් MCQ පේපර්ස් අඩුවේ 200කටවත් ලියලා තියෙන්න ඕන. හරිද? 200කටවත් ලියලා තියෙන්න ඕන. ඇත්ත කතාව 200ක් විතර ලියලා තියෙන්න ඕන. එතකොට දැන් ඔයා අමාරු තැන් පොඩ්ඩක් බලන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ අමාරු තැන් පළවෙනිම කොලයක් අරන් නෝට් කරගන්න. මට මේ තැන හැමදාම වරදිනවා. පළවෙනි පාඩමේ මට සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයි සමාජ වෙළඳපොළ ආර්ථිකයි හැමදාම වරදිනවා. ඇයි මට මේක වරදින්න හේතුව? අන්න ඒ වගේ පළවෙනියටම ඔයා නොදන්න තැන් ටික බලා ගන්න. හරිද? නොදන්න තැන් ටික බලාගෙන ඔයා පළවෙනියටම මම කියනවට ඔයා MCQ ගොඩ දාගන්න හොඳ ටිප් එකක් කියන්නද? ඔයා MCQ කරද්දී ඔයා lesson wise MCQ කරන්න. මම මේ කලින් වීඩියෝ එකෙත් කරා. පළවෙනි පාඩම පාඩම් කරා. ඊට පස්සේ පළවෙනි පාඩමේ 2012 ඉඳන් 2024 වගේ වෙනකන් අහලා තියෙන papers ටික කරන්න. MCQ ටික කරන්න. පළවෙනි පාඩමෙන් අහලා තියෙන MCQ ටික කරන්න. ඊට පස්සේ second part ටිකත් කරන්න. හරිද?
අන්න ඒ වගේ ඔයා හැම පාඩමකටම මේ ස්ටෙප්ස් ටික අනුගමනය කරන්නකෝ. හැමදේම. එතකොට දැන් 5 6 එහෙම තමයි මට ඒ කාලේ. හරිද? මට ඒ කාලේ පාඩමයි 6 වෙනි පාඩමයි MCQ මා එපා වුණා. අප්පිරියා වෙලා තිබ්බේ. හරිද? එතකොට දැන් මම එක්සෑම් එකට යන්න කලින් මට මාස දෙකක් විතර තියෙද්දි මට තේරුණා අම්මට සිරි මේ ටික කෙලවෙන අපරාධේ MCQ ලකුණු 8ක් විතර ගැලවිල යන සීන් එකක් තිබ්බේ. මොකද්ද මම කරේ? මම මේ පාඩම් දෙක ගත්තා. දවස් 7ක් ගත්තා. හරි සතියක් විතර අරගෙන මම මේ පාඩම් දෙක විතරක් බලලා මේ පාඩම් දෙක ආයේ ෆුල් බලලා ඉවර කරා. අස්සක් මුල්ලක් නැහැ. හරිද? පොත් අරගෙන පාඩම් කරා. ඊට සල්ලුතෙන් නෝට්ස් තියෙන බලවුවා YouTube එකේ වීඩියෝස් බලවුවා. අන්න ඒව බලලා මම මේ පාඩම් දෙකේම MCQ lesson wise හොයාගත්තා. group වල තියෙන ටෙලිග්‍රෑම්. අන්න මම මේ පාඩම් දෙකට MCQ කරා. ඔයාලා කියන්නේ මම පටන් ගත්තේ 2012 දී එහෙම මුකුත් MCQ දන්නේ නැහැ. හැබැයි මම මේක කරාට පස්සේ මම A level exam එකෙත් මේ 5 පාඩම් දෙකේ ඔක්කොම MCQ ඔක්කොම හරි. හරිද? ඉතින් ඒක තමයි මම කියන්නේ ඔයාලා බැරි තැන් ටික අඳුරගෙන ඒ බැරි තැන් ටික පොඩ්ඩක් දියුණු කරගෙන ඔයාලා ලකුණු ගන්න ඉන්න තැනට වඩා වැඩියෙන් ගන්න බලන්න දැන්. හරිද? හැබැයි මේ කියන දේ එක්සෑම් එකට කලින් දවසේ නම් බැරි තැන් බලන්න යන්න එපා. දැන් තමයි හරිම ටයිම් එක. එක්සෑම් එකට මාසයක් තියෙද්දිත් බැරි තැන් බලන්න එපා. ඔයාට බැරි තැන් බලාගෙන ඔයාගේ ස්කෝර් එක වැඩි කරගන්න තියෙන හොඳම ටයිම් එක තමයි දැන්. ඒ නිසා දැන් පුළුවන් තරම් මම මේ කියන ටික කරලා බලන්න අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන් MCQ වලට. හරිද? ඊට පස්සේ ඔයා MCQ විවරණ ලියන්න. විවරණ ලියන්න MCQ අර පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම MCQ වල ලියන්න එපා. ඔයාලා අමාරු පාඩම් ටික තියෙනවා. ඔයාලට 5 පාඩමත් අමාරු, 6 පාඩම අමාරු, 8 වෙනි පාඩම අමාරුයි, විදේශ වෙනදාම අමාරුයි. අන්න ඒ වගේ පාඩම් ටික අමාරුයි නම් අමාරුයි කියලා කියන්නේ මේ අමාරු නෑ. ඒත් ඔයාට අර තේරිලා නැත්තම් වරේ අර එපා වෙලා වගේ තියෙනවා නම් අන්න මේ වගේ විවරණ ටික ලියන්න. හැම පේපර් එකකම නැත්නම් පාස් පේපර්ස් පළාත් පේපර්ස් ටික අරගෙන මේ පාඩම් ටිකේ වඩා අමාරුයි කියලා හිතන පාඩම් ටිකේ MCQ මාක් එක දාලා ලියන්න විවරණයක් ලියන්න. ඇයි මේකේ උත්තරේ මෙහෙම උනේ? ඊට පස්සේ ඒකේ තියරි මතක තියාගන්න. ඒකේ උදාහරණ මතක තියාගන්න. මේක වැරදෙන්න හේතුව මතක තියාගන්න. අන්න ඒ වගේ විවරණත් ලියන්න. MCQ කොට දාගන්න ඔය ටික ඇති. MCQ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. MCQ කොට දාගන්න නම් අඩුම තරමේ ඔයාලා ප්‍රැක්ටිස් නම් කරන්න ඕනේ. මාර කට්ටක් ගන්න ඕනේ MCQ කොට දාගන්න ප්‍රැක්ටිස් කරොත්. හැබැයි MCQ ආසාවෙන් එක මම මෙහෙම මේල කාලේ එක MCQ වලට 40ක් තිබ්බොත් ඊළඟ එකට 42ක් 40ක් මේ 40ට වඩා ගන්න මාර ආසයි. ආයි ඉබේම කරනවා. දවසේ නිකන් දැන් එකකට 38ක් ආව කියනකොට නිකන් දවසම අවුල් යනවා. නිකන් 38ක් තියෙද නිකන් හිතෙන්නේ නැහැ නිින්දවත් යන්නේ නැහැ. හරිද? ඒ නිකන් අර ඒව ගැන පුරුදු වුණාට පස්සේ ඔයාලට ඒක ඇත්තටම සෙට් වෙනවා. හරිද? හරිද? ඒක කරන්න ඊට පස්සේ ඔයාලා මම කියන්නේ ඔයාලා ඒකක් දාගන්න යනවා. දැන් මේක දැකලා සමහර සර්ලා කේත් දන්නේ නැහැ. මම මෙහෙම කියනවා ළමයිට මේවා මේ අනිත් පාඩම් බලා ගන්න එපා කියලා. එහෙම නෙමෙයි. හරිද? දැන් උඹලා ඇත්ත කතාව මේකට බං මටත් ඒ කාලේ ඔය ප්‍රශ්නයක් තිබ්බා. මම මේ පේපරේ සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න 10ටම ලෑස්ති වෙලා යනවාද කියලා. හැබැයි ඔයා MCQ 50න් 50 ගහන්න බලන් ඉන්න ළමෙක් නම් ඔයා පාඩම් ඔක්කොම බලාගෙන යන්න ඕනේ. ඔක්කොම බලාගෙන යන්න ඕනේ. MCQ 50න් 50 ගහන්න ඉන්න ළමෙක් අනිවාර්යෙන් MCQ ඔක්කොම බලාගෙන යන්න. මේ මුළු පාඩම ඔක්කොගෙම තියරි අස්සක් මුලක් නැර ඔක්කොම බලාගෙන යන්න ඕනේ. එතකොට ඔයාලා සෙකන්ඩ් පාර්ට් එකේ මම මොකද්ද කරන්න කියලා ඔයාලට හිතෙනවා ඇති. ඇත්ත කතාව. මට ඒ කාලේ හිතුණා මම මේ ප්‍රශ්න 5කට විතර ක්ලාස් එකේ යන්නද කියලා. ඊට පස්සේ ඇත්තටම මම ප්‍රශ්න ඇත්ත කතාව මම ප්‍රශ්න 7කට තමයි ලෑස්තිලා ගියේ. මම පළවෙනි පාඩම ලෑස්තිලා ගියා, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, හත්වෙනි පාඩමයි, අටවෙනි පාඩමයි, නවවෙනි පාඩමයි ඇත්තටම ලෑස්තිලා ගියා. ඒ පාඩම් ටික ආයේ සුපර් පොලිෂ් කරගත්තා. හරිද? සුපර් පොලිෂ් කරගත්තා. ඕනේ ප්‍රශ්නයක් දුන්නොත් තවන් ඒ කියන්නේ ඕනේ ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් තත්ත්වයක. එතකොට බං මෙන්න මේ දැන් ඊට පස්සේ මම මේක කරාට පස්සේ මම එක්සෑම් එකට ගියා. අම්මට සිරි. තුන්වෙනි ප්‍රශ්නේ අවුලක් වෙලා තිබ්බා. තුන්වෙනි ප්‍රශ්නේ නිකන් මට පොඩ්ඩක් සැටිස්ුන්නේ නැහැ. හරිද? ඒත් මං තුන්වෙනි ප්‍රශ්නේ තමයි පේපර් එක ගත්ත ගමන් හැමදාම හදන්නේ. හරිද? ඊට පස්සේ දැන් හැබැයි මෙට්‍රික් ටෝස් ඉන්න එක්කුත් අපේ වසර මොකක්ද එකක් වෙලා මම තාම බලමුනේ නෑ. හරිද? කොහොමද මම තුන්වෙනි ප්‍රශ්නේ ඇතෑරියා. වෙලාව කියන්නේ මම හතරවෙනි ප්‍රශ්නේ ලෑස්තිලා ගිය නිසා මම හතරවෙනි ප්‍රශ්නේ සුපිරියටම ලිව්වා. හතරවෙනි ප්‍රශ්නේ ප්‍රට්ටම ලේසි. හරිද? ඒ නිසා උඹලා ලෑස්තිලා යන්න එපා. 1 2 3 වෙනි පාඩමයි 7 වෙනි පාඩමයි 8 වෙනි පාඩමයි. හැබැයි උඹ S එකක් ගන්න ඉන්න එකෙක් වගේ නම් උඹට නිකන් C එකක් වගේ ඕනේ නම් අන්න එහෙම ඩයල් යන්නම් ලෑස්තිලා ගියත් කවනේ මම ඒක කියන්නේ 5 කරන ලෑස්තිලා යන්න එපා. අඩුම S එකක් ඒ කියන්නේ නිකන් අවුල්ම තත්ත්වයක ඉන්නවා උනත් උඹලා ප්‍රශ්න 6කටවත් අඩුම තරමේ ලෑස්තිලා යන්න. පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ අත්‍තරම ලේසිනේ. එච්චර ලොකු අවුලක් නැහැ. ඒ නිසා මම කියන්නේ පුළුවන් නම් ඔයාලා මම කරේ මෙහෙම. පළවෙනි මේ පාඩම් ටික තමයි මම බලාගෙන ඉන්නේ. හැබැයි අස්සම් මුල නැහැ මම බලාගත්තා. මොකද මට දැන් 11 වෙනි පාඩමයි 10 වෙනි පාඩමයි ඒ පාඩම් ටික බලන්න අත්‍තරම මට ඒක කියන්නේ ටයිම් එකක් කියන්නේ මට එච්චර අර සිලබස් අපේ සිලබස් එක අපේ පරක් වුණා ඉවර කරන්න. ඒතකොට මට ඒක හරියට අත්‍තරම කෙරුන්නේ නැහැ කියන්නේ
තියරියක් වුණත් ඔළුවට දාගන්න ඇත්තටම ටයිම් එක තිබ්බේ නැහැ. හරිද? බැරි කම කරන්නේ අර ටයිම් එක ඇත්තටම මදි වුණා. හරිද? මේ පාඩම් බලවට. හැබැයි මේ පාඩම් සුපිරියටම සෙට් කරගෙන තමයි තිබ්බේ. ඒක දැන් ඔබලා S එකක් හරි C එකක් හරි ගන්න නඩුම ඔබට පාස් වෙන්නත් ඕන නම් ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? මෙන්න මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි හත්වෙනි පාඩමයි අටවෙනි පාඩමයි බලන් යන්නකො S එකක් දාගන්න ඕන එකක් ඉන්නවනම් මෙතන. හරිද? එතකොට මම මෙතනින් 1 2 3 7 8 පාඩම් බලන් ගියා කියන්නේ මෙතනින් MCQ අඩුම 30 32ක්වත් සෙට් වෙනවා. 30 32ක් වගේ සෙට් වෙනවා. හරිද? ඒ 32 මුත් 20ක් විතර ගහගෙන මෙතනිමුත් ලකුණු අඩුම 50ක්වත් ගත්තොත් මෙතන 25යි අතන 15යි. එතකොට අඩුම එනවා 40ක් විතර සෙට් වෙනවා. තේරුණාද? අන්න මම කියන්නේ S එකක් ගන්න ඉන්න එකට plan එක. හරිද? පුළුවන් තරම් මම මේ කියපු දේවල් ඉකොනොමික්ස් සබ්ජෙක්ට් එක කරන්න ඉකොනොමික්ස් MCQ කොට දාගන්න ඕන නම් අනිවාර්යෙන් papers කරන්න. හරිද? පළාත් 9 papers හරි හොයාගෙන කරන්න. MCQ කරන්න papers වලින්ම ඇත්තටම කොට දාගන්න පුළුවන්. මම මේක දාගත්තා 45ක් කොහොම හරි ගහගත්තා. ඒක තමයි කියන්නේ papers කරන්න MCQ. ඊට පස්සේ රචනා ප්‍රශ්නත් ගොඩක් මහන්සි වෙන්න. රචනා ප්‍රශ්න හොයද්දී අලුතෙන් ප්‍රශ්න එනවා නම් ඒවට උත්තර ලියලා බලන්න. හරිනේ. ඒතකොට දැන් මට කියන්න තියෙන අංගල මල්ලාට ඔයාලා හොඳට වැඩ කරන් යන්න මේ දවස් ටිකේ කරන වැඩ අනුව තමයි ඇත්තටම ඔයාලගේ එක්සෑම් එකේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඔයාලට තවම හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් ඔයාලට ඉකොනොමික්ස් අමාරු තැන් තියෙනවා නම් කියන්න. මම ඇත්තටම දැන් මම ක්ලාස් උත් කරනවා. ඒතකොට දැන් ඔයාලට අමාරු තැන් තියෙනවා නම් ඔයාලා කවුරු හරි ඔයාලා සර්ලා ක්ලාස් යනවා. ඒතකොට දැන් ඒ වගේ තේරුම් නැති තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම කියලා දෙනවා YouTube වීඩියෝ එකක් හරි දාන්න. මම සුපිරි සපෝට් එකක් දෙන්න. ඔයාලා මම හරි ප්‍රශ්න තියෙනවා නම් තව මීට අමතරව නෑ ඔයාලට ස්ට්‍රෙස් නම් නිින්ද යනවා නම් තව මොනාරි ඔන්න වගේ මහරි ඒ වගේ ඕනේ ප්‍රශ්නයක් දාන්න අනිවාර්යෙන් මම ඒකට වීඩියෝ එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා තියන්න මම ඒකට රිප්ලයි එකක් හරි අනිවාර්යෙන් දාන්නම් තව මාස දෙකයි වන් තියෙන්නේ ඒ මාස දෙකේ අනිවාර්යෙන් ගේම ගහන්න මේ මාසයක් තියෙද්දි ඔබ S එකක් දාගන්න ඉගෙන නම් ඔබ C එකක් දාගන්න ඉගෙන නම් උඹට කවදාවත් ඒකක් ගන්න වෙන්නේ නෑ ඔන්න ඒකත් දැම්ම කිව්වා හිතට රිදුනා නම් සවා වෙන්න ඇත්ත කතාව ඒකයි ඕලෙල් වගේ ඇත්තම ගේමක් ගහන්න බෑ මේකේ හරිද කට්ට කාලා අපිත් මුලින් ඉඳන්ම කට්ට කාලා තමයි ඇත්තටම දැන් මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ නැත්නම් රෑන්ක් එකක් දාගන්න වෙන්නේ නෑ වන් ඇත්ත කතාව මහන්සි වුන් නැත්තම් ඒකයි කියන්නේ මේක අමාරු එක්සෑම් එකක් නෙවෙයි ඇත්තටම මේක පට්ට එක්සෑම් එකක් හැබැයි මේක තරංකාරීත්වයේ වැඩි හරිද ඒ නිසා මේ ඔයා දැන් මේ වෙලාවේ මේක බලන වෙලාවේ සමහරක් විට ඔයාව පහු කරලා තව 3 දිනක් විතර රෑන්ක් එකක් ඔයා පහු කරනවා ඒ නිසා මහන්සිලා නිදිමරාගේ හරි කමක් නෑ කොහොම හරි පේපර්ස් කරලා MCQ කරලා කොහොම හරි එක්සෑම් එක උඩ දාගන්න ඉතින් මේක ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඒකට තමයි මට වීඩියෝ දාන්න ගැම්මක් එන්නේ ඊට වඩා තවම හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මම ඒවත් විසඳලා දෙන්නම් මම